ඔන්න ඕස්ට්‍රේලියාවෙන් ආයිසරයක් 1,85,000කට ස්ථිර පදිංචිය දෙන්න යනවා ඊළඟ අවුරුද්දට. ඊළඟ අවුරුද්දට කියන්නේ ඊළඟ ෆයිනෑන්ෂල් ඉයර් එකට. ඕස්ට්‍රේලියාවේ ෆයිනෑන්ෂල් ඉයර් එකක් පටන් ගන්නේ ජූලයි මාසේ පළවෙනිදා ඉඳන්. ඉතින් දැන් මේකේ චේන්ජස් වගේක් කරලා තියෙනවා. ඒ වගේම මේ සැරේ මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ කෙලිම වැඩ්ඩොන්ට තමයි ඉස්සරහට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට ටාගට් කරන්නේ වැඩකාරයෝ. වැඩකාරයෝ කියන්නේ ඇත්ත වැඩකාරයෝ. වැඩකාරයෝ කියලා පෙන්වන්න පුළුවන් අය. එහෙම නැතුව කටින් බතල හිටවන ඒ වැඩකාරයෝ නෙමෙයි. හරිනේ. ඉතින් විශේෂයෙන්ම මම මේ දෙක කියන්නේ ලංකාවේ ඉන්න තරුණ අයට තරුණ පරම්පරාවට දැන් ඕගොල්ලෝ ඇහැරෙන්න ඕනේ කාලය ඇවිල්ලා. ඇත්තටම ඕගොල්ලන්ගේ අනාගතය හදාගන්න ඕන කාලය ඇවිල්ලා. ඒ කියන්නේ ඇත්ත විදිහට බොරු වලට රැවටෙන්නේ නැතුව බොරු මොටිවේෂන් කතා වලට රැවටෙන්නේ නැතුව මොකද මම මෙහෙම කියන්නේ ලංකාවේ තියෙන තත්ත්වය ගුණාත්මක භාවය කියන එක. ගුණාත්මක භාවය සෝෂල් මීඩියා වල දාන කතන්දර නෙමෙයි, පෙන්වන කතන්දර නෙමෙයි. ඇත්ත ගුණාත්මක භාවය වල පල්ලට යාගෙන ඉන්නේ හැම පැත්තෙම. විශේෂයෙන්ම අධ්‍යාපනය, ඉංග්‍රීසි භාෂාව, චින්තනය, දර්ශනය, දෙයක් රස විඳීම, ඒ වගේ ඒ ඔක්කොමත් හරි මූල්‍යමය පැත්තෙනුත් අගාධයට යමින් තියෙනවා. මම මෙහෙම කියන්නේ මම ලොකුවට කතා කරන්නේ නැහැ. ඒ ගැන මොකද අපි කතා කරන්නේ මයිග්‍රේෂන් ප්ලෑන් එකනේ 2026-27. ඒදී එහෙම තියෙද්දි එක දෙයක් මම කියන්නම්. ලංකාවට විශාලතම විදේශ විනිමය එන්නේ පිටරට ඉන්න ශ්‍රමිකයෝ වෙන සල්ලි වලින්. එහෙම නැතුව ලංකාවේ ඉඳගෙන පොරටෝක්ස් දෙන බිස්නස් කාර්යෝවත් එහෙම නැත්නම් මහාචාර්යවරු ආචාර්යවරු කියලා කියාගන්න උගත්තු කියලා කියාගන්න මිනිස්සු කරන කෙහෙල් මලක්වත් නැහැ. ඒ මිනිස්සු ගෙන විදේශ විනිමයක් නැහැ. විශාලම ප්‍රතිශතය එන්නේ ශ්‍රමිකයන්ට. ඒතකොට ඒ ශ්‍රමිකයන්ට මොකද වෙලා තියෙන්නේ? අද වෙද්දි කොච්චර දුකයිද කියනවනම් මේ ඊස්ටර්න් යුරෝපයේ තියෙන දුප්පත්ම රටවල් වලට දැන් වැඩට යනවා අපේ අය. එහෙ ගිහිල්ලා ඕස්ට්‍රේලියාවේ සමාන රැකියාවක් කරන කෙනෙක් දවසකට ගන්න පඩිය ඒගොල්ලෝ ගන්නවා මාසෙකට ගන්න. ඕස්ට්‍රේලියාවේ දවසක් කියන්නේ පැය 7:00යි දවස් 5. ඒක තමයි. ඊට අමතරව penalty rates. දැන් මේගොල්ලෝ වැඩ කරන්නේ දවස් 6 නැත්නම් 7 පැය 12 නැත්නම් 10. ඒ විදිහට. ඉතින් හිතා ගන්න පුළුවන් නේද කොහොම වලපල්ලකටද යන්නේ කියලා. ඕවා ගැන කවුද කතා කරන්නේ? ඔයගොල්ලෝ දැකලා තියෙනවද? හරි. අපි එහෙනම් මේ ඊළඟට ඉස්සරහට එන මයිග්‍රේෂන් ප්ලෑන් එක ගැන කතා කරමු. ඉතින් කොහොමද හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. වැසි දවසක්. දැන් මේ වින්ටර් එක අතලන්. හරි. එතකොට මේ ඕස්ට්‍රේලියාවේ ඉස්සරහට එන බජට් එකේදී ඉදිරිපත් කරන්න යන මේ යෝජනා වලින් ඒකෙන් තමයි මම කියන්නේ මයිග්‍රේෂන් කොහොමද තත්ත්වය කියලා. මම කියවනේ වැඩොන්ට කියලා. වැඩොන්ට කියන්නේ මේගොල්ලෝ දැන් තනිකරම ફોකස් කරන්නේ මේ ස්කිල් කියන්නේ අර නමට ස්කිල් නෙමෙයි ඇත්තම ස්කිල් මයිග්‍රන්ට් තමයි මේගොල්ලෝ ටාගට් කරන්නේ. මොකද ඕස්ට්‍රේලියාව ඇතුලේ ලොකු ප්‍රෙෂර් එකක් ආවනේ. ඒවා දේශපාලනික කාරණා ගොඩක් දේවල්. ඒ වුණාට කොහොම හරි ඇත්තටම ඔය හවුසින් ක්‍රයිසිස් එකක් එහෙම ආවා. තදබදයක් වැඩි වෙලා ඒ වගේ කතන්දරයක් ආවා. එතකොට ඔයගොල්ලෝ දන්නවනේ අර ට්‍රම්ප්ගෙන් පටන් ගත්ත ඒවා ලෝකෙ පුරා පැතිරිලා විරෝධතා ගියා, පෙළපාලි ගියා, මේවා කරා. එහෙමයි කියලා මයිග්‍රේෂන් නම්බර්ස් වල එහෙම ලොකු කට් ඔෆ් එකක් නැහැ. මම කියන්නේ 1,85,000කට මේ අවුරුද්දෙත් දෙනවා, ගිය අවුරුද්දෙත් එහෙමයි, මේ අවුරුද්දෙත් එහෙම. කොහොම හරි. එතකොට මේ 1,85,000න් මේගොල්ලෝ 171ක් මේ 1,32,000 ගාණක්ම මේගොල්ලෝ වෙන් කරන්නේ ස්කිල් මයිග්‍රන්ට්ස්ලාට. එතකොට විශේෂයෙන්ම 189 190 ඒ වගේ තියෙන දේවල් අපි කලින් වීඩියෝස් කරලා තියෙනවා. එතකොට මේවට ක්වොලිෆිකේෂන්ස් ඕනේ, ඉංග්‍රීසි භාෂාවේ දැනුම ඕනේ, වර්ක් එක්ස්පීරියන්ස් ඕනේ, පොයින්ට් සිස්ටම් එකක් තියෙනවා. ඒ වගේ පොයින්ට් සිස්ටම් එකත් මේගොල්ලෝ දැන් වෙනස් කරන්න යනවා. ඒ ගැනත් මම කියන්නම් වීඩියෝ එකේදී. එතකොට දන්නවනේ highly skilled ඒ වගේම ඕස්ට්‍රේලියාවට productively contribution එකක් කරන්න පුළුවන් අය තමයි මේගොල්ලෝ ටාගට් කරන්නේ. එතකොට මම වීඩියෝ එක පටන් ගන්නකොටම කිව්වේ අපේ තරුණ පරම්පරාවට මේ ලෝකෙට හරියන ස්කිල්ස් ඕගොල්ලෝ හදාගන්න. ඕගොල්ලන්ගේ ස්කිල්ස්. ඉංග්‍රීසි භාෂාව කියන එක අනිවාර්යයි. පුතාලා දුවලා මල්ලිලා නංගිලා හැමෝටම කියන්නේ අනේ දෙයනේ ඉංග්‍රීසි භාෂාව නැතුණම් මොනවත් කරන්න බෑ. ඕගොල්ලන්ට ගොඩ යන්න ඕන නම් අනේ ඒකට ප්‍රයොරිටි දෙන්න. හරිද? මේ 1,32,240ක් විතර 171ක් විතරම ස්කිල් මයිග්‍රන්ට්ස්ලා. එතකොට 52,000ක් විතර තමයි මේ ෆැමිලි වීසාස් දෙනවා කියනවා. ඒ වගේනුත් ගොඩාක් මේ පාර්ට්නර් වීසාස් කියන ඒවා ඔය කසාද බැඳලා මේ පාර්ට්නර්ස්ලා දාගෙන එන ඒවා පේරන්ට් වීසා මේ කතන්දර. තවත් 300ක් විතර මේ ස්පෙෂල් එලිජිබිලිටි කේසස් වලට වෙන් කරලා තියෙනවායි කියනවා. එතකොට කෙලිම මේවා ඇවිල්ලා ඉස්සරහට not sympathy migration, not random migration, not low value migration. high value migrants ලා තමයි ටාගට් කරන්නේ. දැන් ලෝකේ අනිත් රටවල මේ කතන්දරේ තමයි යන්නේ. මොකද මේ එක වැඩ කරන්නේ නැති මිනිස්සු ඇවිල්ලා මෙතන දඟලලා මේ සමාජයට ඇඩප් වෙන්නෙත් නෑ. මෙතන ඇවිල්ලත් ඒ ඉන්න විදියටම ඉඳලා ඒ කුහක ගති ටිකත් එහෙම මරන් ඇවිල්ලා මෙතන දඟලන්න ගන්නවනේ.
එතකොට මේ 1,30,000 හෙනුත් මේගොල්ලෝ වෙන් කරනවා කියන්නේ ප්‍රයොරිටි දීලා මේගොල්ලෝ විශාලම ප්‍රතිශතයක් දෙනවා කියන්නේ දැනට ඕස්ට්‍රේලියාව ඇතුලේ ඉන්න අයට ටෙම්පරරි වීසා වලට ඉන්න අයට. එතකොට නම්බර් 1 ස්ටුඩන්ට් වීසා ඉන්න අයට. ඔන්න ස්ටුඩන්ට් වීසා ඇවිල්ලා ඕගොල්ලන් කෝස් ඉවර කරලා PR එක දාගන්න ඉන්නවා නම් ඔන්න අනිවාර්යෙන් ඕගොල්ලන්ට හම්බ වෙනවා ඒ අදාළ ක්වොලිෆිකේෂන් තියෙනවා. ඉතින් ඔය ස්ටුඩන්ට් වීසා කියන එක ස්ටුඩන්ට් වීසා වලින් ඕගොල්ලන්ට එන්න පුළුවන් නම් ඒක ලොකු බෙනිෆිට් එකක් ඕගොල්ලන්ට. ඒ ලැබෙන පන්නරය ගන්න බෑ. අනිත් එක ඕගොල්ලෝ ඩීල් වෙනවා ඕස්ට්‍රේලියාව යුනිවර්සිටි එකේ ඉගෙන ගන්නවා සිස්ටම්ස් දැන ගන්නවා ලංකාවේ යුනිවර්සිටි වල වගේ නෙමෙයිනේ සමහර යුනිවර්සිටි වල ගිහිල්ලා ඔය උද්ඝෝෂණ කරන්නයි එක අටමගල කරන්න නෙමෙයි වැඩ කරන්නත් ඕනේ ඒ වෙලාවට යන්නේ ඕගොල්ලෝ විශාල මල්ටිකල්චරල් සොසයිටි එකක් එක්ක එතනත් මූ වෙනවා ඒ වගේ කතන්දර. එතකොට ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ලට මේකේ ලොකු කතන්දරයක් හම්බ වෙනවා. ස්කිල් වර්කර්ස්ලා ඉන්නවනේ ඔය එම්ප්ලොයර් ස්පොන්සර්ෂිප් ආවා මේ එහෙම නැත්නම් ටෙම්පරරි වීසා වල මෙහි වැඩ කරන අයට ඒගොල්ලන්ට දැන් මේකෙන් chance එක හම්බ වෙනවා. ඇතුළේ ඉන්න අයට ට්‍රේඩීස්ලා ඇවිල්ලා ඉන්න අයට රීජනල් වර්කර්ස්ලා ඒ ඔක්කොම කෙලින්ම දැන් ඉන්ටග්‍රේට් කරලා ඒ ඔක්කොටම ප්‍රයොරිටි හම්බ වෙනවා ඔන්න. එතකොට දැන්ට තියෙනවානේ පොයින්ට් සිස්ටම් එක. අපි මේ ගැන කතා කරලා තිනවා වීඩියෝස් වලින්. දැන්ට තියෙනවා පොයින්ට් සිස්ටම් එක. ඒකේ අදාළ ලකුණු ප්‍රමාණයක් ගන්න ඕනේ විශේෂයෙන්ම 189, 190, 491 ඒ වගේ වීසාවල්. එතකොට මේ සිස්ටම් එක මේගොල්ලෝ වෙනස් කරන්න යන්නේ. මේක හුඟක් වෙලාවට දැන් ලබන මාසෙ විතර වෙනකොට මේක කියයි මොකද්ද කරන්න යන්නේ කියලා. එතකොට ක්‍රියාත්මක වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් මේ අවුරුද්දේ අගභාගෙ වෙනකොට. සාමාන්‍යයෙන් එතකොට මේගොල්ලෝ මේකේ පොයින්ට්ස් වලින් වැඩි කරන්න යන්නේ වැඩි ඒ කියන්නේ ප්‍රයොරිටි දෙන්නන්නේ young applicants ලට තරුණ අයට ඒගොල්ලන්ගේ ශ්‍රමයනේ. ඒ කියන්නේ ශ්‍රම බලකායට වැඩිම දායකත්වය දක්වන්න පුළුවන් අය. higher English proficiency, higher English කියන එක එන්න වැඩි කරනවා. මොකද මේ රටවල් වල මේ ඉංග්‍රීසි බැරුව ඇවිල්ලා පුදුම කර්මයන්නේ කරන්නේ. අයිත් එක ඉංග්‍රීසි කියන්නේ කොච්චර ලස්සන භාෂාවක්ද. ඒ ඉංග්‍රීසි ඉගෙන ගන්න එක හොඳයි. කොහොම ගියා. ඒ වගේම ඔස්ට්‍රේලියන් වර්ක් එක්ස්පීරියන්ස් තියෙන අය. ඒ කියන්නේ දැන් ස්ටුඩන්ට් වීසා හරි මොකක් හරි වීසා කියලා දැන්ටම වැඩ කරලා තියෙනවා නම් ඒකත් එතකොට පොයින්ට්ස් වලට මේගොල්ලෝ ඇතුළත් කරනවා. ඉස්සරහ. එතකොට ඇඩ්වාන්ස් ක්වොලිෆිකේෂන්ස් වැඩි වෙන තරමට ප්‍රීමියම් ලෙවල් එකේ ස්කිල්ස් ඔයාලට පෙන්වන්න පුළුවන් නම් ප්‍රොඩක්ටිවිටි බේස් ඔකියුපේෂන්ස් ඕකත් ලොකු කතන්දරයක්. ඔස්ට්‍රේලියාවේ ඉකොනොමි එකට එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවට මොකද්ද කරන්න පුළුවන් කන්ට්‍රිබියුෂන් එක ඔයාගේ මොකද්ද කොච්චර ප්‍රොඩක්ටිව්ද ඔයා ඉගෙනගෙන තියෙනද ඒ විදිහට එහෙම නැතුව මොකක් හරි මගුලක් කරලා ඇති වැඩක් නැහැ. ජෙනරික් ක්වොලිෆිකේෂන්ස් වලට chance එකක් නැහැ කියලා තමයි කියන්නේ. මොකක් හරි ඩිග්‍රියක් කරා මොනවා හරි කරා කියලා එහෙම දෙන කතන්දරයක් නැහැ. එතකොට මෙතන අවුල වෙන්නේ ඔන්න වීක් ඉංග්ලිෂ් තියෙනවා නම් ජෙනරික් ඔය බිස්නස් කෝසස් අරව මේවා කරලා තියෙනවා නම් නෝ රියල් වර්ක් එක්ස්පීරියන්ස් නම් වයස වැඩි නම් එතකොට ඕස්ට්‍රේලියන් එක්ස්පෝෂර් එකක් නැත්නම් ඕස්ට්‍රේලියාව සම්බන්ධයෙන් හරිම ලෝ ඩිමාන්ඩ් එකක් තියෙන ඔකියුපේෂන් එකක් නම් ඔන්න ඉස්සරහට වැඩේ අමාරු වෙනවා. හැබැයි දැන් වැඩේ තියෙන්නේ මේ ඔයගොල්ලෝ දන්නවා ටෙම්පරරි ග්‍රැජුවේට් වීසා කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා ඉගෙනගෙන ඉවරුනහම ඊට පස්සේ ඔයාට අදාළ වැඩට කටයුතු ටික කරගන්න වෙන ස්ටුඩන්ට් වීසා එකේ ඉඳලා වෙන වීසා එකකට චේන්ජ් වෙන්න ඕනේ 485 එකට. එතකොට මේකට ඒකේ ෆී එක 2300යි තිබුණේ ඕස්ට්‍රේලියන් ඩොලර්ස්. දැන් ඒක 4600ක් කරන්න තමයි යන්නේ. 4600ක් ඒ කියන්නේ දෙගුණකින් වැඩි කරනවා. 1.2 බිලියන් විතර මේකෙන් උත් මේගොල්ලෝ උපය ගන්න බලාපොරොත්තු වෙනවා කියනවා බජට් ප්‍රොපෝසල් එක අනුව. ඉතින් මේවා සම්බන්ධයෙන් අපි ඉස්සරහට තරම් එන්නම් ඩිමාන්ඩ් එක එහෙම වෙනකොට මේ කතන්දර මේ අපි කලිනුත් කියලා තියෙනවා එක ස්ටේට්ස් වල එක විදිහට ඩිමාන්ඩ් එක යන්නේ ඒව ගැන. ලෝකෙ මොන රටට ගියා ලෝකෙ ඉස්සරහට යද්දි ඔන්න ආයි නෑ ඔය self made billionaire වෙන කතන්දර කියන එක කෝස් විකුණන අයගේ කෝස් කරන්න හරියකට ඉගෙන ගන්නේ නැතුව එක දේවල් කරන්න ගේම් ගහන්න මැච් ගහන්න ඉගෙන ගන්නේ නැතුව කෝටිපතිය වෙන්න අරව මේවා එහෙම කරන්න පුළුවන් බැරි කමක් නෑ. හැබැයි ඒ කියන්නේ ඔයගලන්ට ආණ්ඩුව එක ඩීල් එකක් දාගන්න පුළුවන් නම් ආණ්ඩුව එක ඩීල් එකක් දාගෙන කොන්ත්‍රාට් ටිකක් මොනවා හරි මිනිස්සු කන කෑම එකක් හරි ලොකුවට වැඩි කරලා විකුණන්න ඒකාධිකාරයක් සෙට් කරගන්න. ඔය වගේ දේවල් කරගන්න පුළුවන් නම් ආණ්ඩුව එක සෙට් වෙන්න පුළුවන් නම් එල. එහෙනම් ඉතින් මොනවත් ඉගෙන ගන්න ඕනේ නැහැ. එහෙම කරන්න බෑනේ හැමෝටම. ඔය එක පොටෝක්ස් දෙන මිනිස්සුත් ඔය ටික කියන්නේ නැහැ. මිනිස්සු කන්ටැක්ට්ස් හදාගත්ත විදිය කියන්නේ නැහැ නේ ඕගොල්ලන්ට වෙන වෙන බයිලානේ කියන්නේ. ඉතින් ඔය බයිලා ඉන්න එපා. අන්තිමට පසුතැවෙන්නේ මේ දවසක. මේ තරුණ අයට කියන්නේ ඉංග්‍රීසි කියන එක අනිවාර්යයෙන්ම හදාගන්න. අනිත් දේවල් ලෝකෙට හරියන ලෝකේ වැඩ ලෝකෙට අද ජාත්‍යන්තරයට හරියන ක්වොලිෆිකේෂන් එකක් හදාගන්න. හැමදේම YouTube එක කියන්නේම විශ්වවිද්‍යාලයක් හැමදේම ඔයා මාස්ටර් ලෙවල් එකටම ඔයා හදාගන්න වගේ මයින්ඩ්සෙට් එක හදාගන්න කොහොමද මූණ දෙන්නේ අපේ කොඳු කඩලා තියෙන්නේ අපේ රටේ අපිට දුන්න අධ්‍යාපනයෙන් හැමදේම අපි ඒ ගැනත් වීඩියෝස් කියනවා යකාය කතා channel එකට සෙට් වෙන්න ඒ විදිහට කරලා සෙට් කරගන්න. ඉතින් හැමෝටම ජය වේවා කියලා තමයි කියන්නේ. එහෙම නැත්නම් හැමෝම පරිස්සමෙන් ඉන්න අපි ආය දවසක හමු වෙමු.